හෙලෝ ගයිස් ඉතින් කොහොමද කට්ටියට අද අපි පොඩි ට්‍රිප් එකක් යන්න යනවා කොහෙද කියලා කියන්නම් වීඩියෝ එක ඉස්සරහේ දැන්නමත් ඔයාලා දන්නවා ඇති තම්බ්නේල් එක දැකලා අපි දැන් ඉන්නේ කළුගග ජලාශය ගාව අපිත් එක්ක ඉන්නවා යන්න සංජය අයියා ඒ වගේම අපේ වයිෆ් ඉන්නවා පොඩි එක්කෙනත් එක්ක යා මුණ දෙන්න කැමති නෑ හැමදාම වීඩියෝ වලට ඇංගිලා තමයි ඉන්නේ චූටි රුයි හායි කියන්න හායි කියන්න එයත් ඒ වගේ තමයි. ඉතින් දැන් අපි ඉන්නේ කළුගග ජලාශයේ view point එක ගාව. මේ තියෙන එක. මාරම ලස්සන place එකක් තමයි මේක. කඳු යායක් තියෙන ලස්සනම place එකක්. අපි තාඩියක් ඉස්සරහට ගිහිල්ලා ඉතුරු ටික බලමු. බලන්න කොහොමද විවේක කියලා මේ පැත්තේ කඳු යායක් තියෙනවා එතන වේලක් තියෙනවා මේ තියෙන කළුගග ජලාශය ඉතින් ඉස්සරහට ගිහිල්ලා බලමු යන්නේද යන්නේ යා එතන පොඩ්ඩක් අවුවසර වැඩි ගයිස් ඈ එහෙනම් අපි රිවර්ස්ටන් වලදී හමු වෙමු. එතකන් යමු. ඉතින් රිවර්ස්ටන් ඉඳලා රිවර්ස්ටන් යන පාරේ පොඩ්ඩක් කන්දත් එක්ක ටිකක් අමාරු වෙන්න බයික් එකේ දැන් සාමාන්‍යයෙන් බර කට්ටිය ඉන්නවා නම් එන්න එපා ඇත්තරම හරි අමාරු වෙන්න මොකද පාර ටිකක් අබලන් තත්ත්වයේ තියෙන හදලා තිබ්බට කාපට් පාරක් වුණාට පාර මාර විදිහට අබලන් එන්න ටිකක් අමාරුයි සාමාන්‍යයෙන් හොඳ එන්න පුළුවන් බයික් එක එන්න එනවා නම් ආහනේ කෙනවා නම් එතනින් හම්බ වෙනවා පොඩි මේ දොළ පාරක් හම්බ වෙනවා මෙතනින්. ඒ දොළ පාරේ මේ දැන් නම් වතුර අඩුයි. මොකද කන්ද උඩට වැහලා නැහැ වගේ. ඒ හින්දා එතන වතුර ටිකයි එන්නේ. ඉතින් බලන්නකො අපේ ගමන් සගය නාලා ඉවරලා. නාලා කියන්නේ මූණ හොදලා කොණ්ඩේ පිහලා. ඇයිස්? නියමයි වතුර ටික. සීතලයි? ඔව් සීතලයි. රුහි බබා මොකද කරන්නේ? මාළු බලනවද? ආයා ගල් දානවා. අන්න එහෙමයි. අපි මේවා පොඩ්ඩක් බලන්න බෑද? වතුර නම් සුඛ හැදිලා තියෙනවා. වතුර තිබුණා ඒ වගේම. තාත්තත් නෑනෝනේ. Ahí está gato. Ahora
නෑ ඕක බීවට අවුලක් නෑ මන්නම් බීලා තියෙනවා. එහෙමද? කන්දෝඩි මුල්පත් අතර තමයි එන්නේ. අපේ වයිෆ් මුණ කට හොදගෙන අයිස් අන්ටි කිරිසිනා ඉනවත් දැම්මා. එන්න ඔය ඉතර කඩයක් තියෙනවා කියලා බලන්න. මේ කැලේස් එක හොද කඩනේ. මේක තියෙනවා. එක කඩයක් දොහොත් තියෙනවනේ. කඩවල නම් තියෙනවා. නැත්තම් පන්න මොනවා හරි ගන්නවා නම් එන්න පල්ලෙහා තියෙනවා. හැබැයි ඉතින් ගණන් ඇති. මෙතන ගණන්නේ. අර බුෆේ එකක් දොහොත් තියෙනවනේ නේද මෙතන? ඇයි අර මම අපි ගිය සැරේ යනකොට කඩයක් වගේ තිබුණේ. අර ගෙවල් තියෙන හරිය නම් ඇති කඩ. ඔව්නේ. අර අතන පාමුල තියෙනවා. සුදු එකක් මොන හරි ගාමු නැත්තම් මෙහෙ ගණන් වැඩි වෙන්නේ. හ්ම්. ඕන්න මොනවා හරි කාලේ යන ගානේ මොනවා හරි කාලයක්. කිරිබත් ටිකක් තියෙනවා. කිරිබත් ටිකක් ගෙනාව. මුං කිරිබත්. ඈ මුං ඇට මුං ඇට. මුං කිරිබත්. අම්මලා දෙවි ෂෝප්නේ. කවුද? අනවද? එමීට කවු. ගිහිල්ලා කමු. සුදු එන්න. ටිකට් එකක් 75යි. දැන් ටිකට් ගන්නවද? දැන් ටිකට් ගන්නවා කියන්නේ. ඔන්න ඉතින් කට්ටිය ඇහුණානේ. අනිවාර්යෙන් ටිකට් ගන්න බලන්න ඉන්න. ඉස්සර නම් අපි ටිකට් අරන් ගියේ නෑ. දැන් ටිකට් ඕනේ. ඈ? ඒකත් වීඩියෝ කරනවද කියලා ඇහුවේ. නැත්තම් මේ වීඩියෝ කරන්නේ. මම කොහොමද මේ වීඩියෝ සම්මුද දාන්න? ඈ? කූඩැල්ලෝ ඇති ඈ. අම්මට සිරි කූඩැල්ලු. ජයග්‍රාහී විදිහට ඔන්න පළවෙනි කූඩැල්ල අහුණා. යාචිට හාර කරන්න. ගැලවෙන්නේ නැද්ද? අහුවෙන්නේ නැහැ ඌව. පොත්තෝ ගෙන්නේ. එන්න. තව ඉන්නවද? ඉන්නවද? මේ සතුන්දෙල්ලෙක් නේ. ඔව්. කූඩැල්ල තමයි. මගෙත් ඉන්නවද දන්නේ. ඒ චූටිකෙත් දන්නේ නැහැ ඉන්නවද දන්නේ නැහැ. ඉවස්ටන් කියන්නේ ඉතින් කූඩැල්ලෝ ඉන්නවා. සීත පැත්තන්. දාලා මේ මේස් දෙක අතර රින්ගයි දන්නේ නැහැ. ඔව්නේ. ඔව් ඔව්. එහෙම වුණොත් නම් ආයෙ හොයන්නත් බෑනේ. මේ සපත් දෙකල කින්ගොත් ඒත් හොයන්න. අපත් දෙක මේ ගල්ලා ගන්න අතර. යන්න. යයි. එහෙනම් අපි යන් ඉස්සරහට. සංජය මහත්මයා පොඩ්ඩක් හැඳින්වීමක් කරන්න බලන්න මෙතන. මොකද්ද? ඈ? අනේ ඒක ඕනම් දාන්නේ නැහැ. ඒ දාන්නවා. කමන්නේ අවුලන්නේ ලොකු කේස් එකක් නෑ. අපේ කට්ටියමනේ බලන්නේ. ඒ ක්‍රම එපයි. මේක තමා. ඉතින් මෙතන තමයි guys මේ තවත් රිවර්ස්ටන් වල මේ view point එකක් බලන්නකො විතර තවත් කන්ද උඩ ටිකක් යන්න තියෙනවා හරියටම අර ටවර් එකක් තියෙනවා මෙතන එහා පැත්තේ ඒ ටවර් එක පේන්නේ නැහැ මෙතන උඩට යන ගමන් ඉන්නේ අපි කොහොම හරි එනකොට 10:45ට විතර ඇති කොහොම හරි අතන අර දියැල තිබ්බ තැන ඉඳන් මූණ හොදන් එනකොට 10:45 විතර වුණා දැන් වෙලාව ඇවිල්ලා දැන් වෙලාව හරියටම 12යි. අවුවත් ඉර මුදුන් වෙලා තියෙන්නේ හොඳටම. තවත් කල් වේලා ගන්න නැතුව අපි තවත් ඉස්සරහට ගිහින් බලමු. තව තියෙනවා view point ඕන තරම් බලන්න.
ඒ view point ඔක්කොටම යන්න බලාපොරොත්තු වෙනවා. අපි ගිහින් බලමු කොහොමද කියලා. ලස්සනට hinaවෙන් අපි යන්න යන්න. අපේ කට්ටිය කනවා. ඉතින් මාත් යන්න ඕන කන්න. නැත්තම් ඉතින් කන්න වෙන්නේ නැහැ. නැත්තම් පරක්කු වෙන උඩට යන්න. අපි කිරිවත් කාලේ වෙලා දැන් කනවා මොනවාද? පැටිස්. කාටද ඕනේ පැටිස් කෑල්ල? පැටිස් කනවාද? දෙන්න. රසයිද? දෙන්න මං අම්මා. බලන්න ආස හිතේ. ඔයා කියන්න බෑනේ. ඉතින් guys මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න වෙනවා. මොකද තව ගොඩාක් විස්තර තියෙනවා මේ වීඩියෝ එකේ ඔයාලට පෙන්නන්න. ඒ හින්දා තව මං වීඩියෝ එක කොටස් දෙකකට කඩන්න කියලා තමයි හිතාගෙන හිටියේ. ඒ වුණාට මේ කොටස් තුනකට කඩන්න වෙනවා. ඒ හින්දා මම මේක කොටස් තුනකින් දාන්නම් වීඩියෝ එක ඔයාලට බලන්න. එහෙනම් එතකන් අපි ගිහින් එන්නම්. හැමෝටම ජය වේවා. මතකතුව මාව subscribe කරන්න, bell icon එක click කරන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න, comment එකක් දාන්න. ඒ වගේම යාළුවන්ටත් බලන්න share කරන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. ජය වේවා.